channel සචී වෙලවරා. ඉතින් යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයගොල්ලන්ට beauty tip එකක් අරගෙනයි ආවේ. ඒ තමයි ළමයි විටමින් C වලින් අපේ skin එක ලස්සනට glow කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි බලමු විටමින් C කොහොමද හරියට පාවිච්චි කරන්නේ, අපිට ඒ වගේ ලැබෙන benefits මොනවාද? අන්න ඒ වගේ දේවල්. විටමින් C අපේ ශරීරයට ලබා ගන්න ඔන්න ඔය පෙන්නන පළතුරු ආහාරයට ගැනීමෙන් උනත් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයක් විදිහට එළවලු ආහාරයට ගැනීමෙන්ද අපිට මේ විටමින් C අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට වෙනම ටැබ්ලට් එකක් විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ අපිට මේ මාර්ගයෙන්ුත් අපේ ඇඟට විටමින් C ලබා ගන්න පුළුවන්. විටමින් C ගත්තාම අපේ ස්කින් එක ග්ලෝ කරන්නේ, ඒ වගේම කොලජන් නිෂ්පාදනයට වගේ දේවල් වලට අපිට ගොඩක් වැදගත් වෙනවා. හරි යාළුවනේ, අපි දැන් බලමු ටැබ්ලට් එකක් විදිහට කොහොමද අපි විටමින් C පාවිච්චි කරන්න කියලා. මම යූස් කරන විටමින් C එක තමයි ළමයි ඔය තියෙන එක Zone C බ්‍රෑන්ඩ් එකේ තියෙන විටමින් C එක. මේක ළමයි ඔය පෙන්වන විදිහට එතන ටැබ්ලට්ස් දෙකක් තියෙනවා. අපිට එතකොට ওই දෙකම 55කට ගන්න පුළුවන්. සාමාන්‍ය normal ෆාමසි එකකින් ලබා ගන්න පුළුවන්. එක ටැබ්ලට් එකක් මිලිග්‍රෑම් 500යි. ඉතින් ඕගොල්ලන්ට ටැබ්ලට් එකකින් එකක් දවසට ප්‍රමාණවත් වෙනවා. දෙහි එකක් වගේ ඒ වගේ දේවල් පාවිච්චි කරොත් එදාට තියෙන විටමින් C එක ගන්න එපා. අපේ ඇඟට සාමාන්‍යයෙන් දවසකට ඕනි වෙන ප්‍රමාණයක් දෙන. ඉතින් ඒ ප්‍රමාණයට තමයි ඔය ටැබ්ලට් එක තියෙන්නේ. ඊට වඩා අපේ ඇඟට අවශ්‍ය කරන්නේ නැහැ. වෙන බ්‍රෑන්ඩ්ස් වලත් විටමින් C විවිධ විදියට තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ බජට් එකට ගැලපෙන විදියට කැමති විටමින් C බ්‍රෑන්ඩ් එකක් අරන් ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. මේ ටැබ්ලට් එක වතුරේ දිය කරලා බොන්න පුළුවන්. මේක ළමයි බොන්න බැරි එහෙම අමාරු දෙයක් නෙමෙයි. බොන්න පුළුවන්, රසයි. ඉතින් එහෙම ෆ්ලේවර් එක ගැන නම් ලොකුවට අවුලක් ගන්න ඕනේ නෑ. මේක ඔයගොල්ලන්ට උදේ ආහාරයෙන් පස්සේ ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තව දෙයක් තමයි ළමයි අපේ ඇඟට විටමින් ඕනි වෙන ප්‍රමාණයක් දෙන. ඒ කියන්නේ දෛනිකව අපිට විටමින් ඕන ප්‍රමාණයක් දෙනවා. ඉතින් ඒ ප්‍රමාණයට ගන්න ඊට වඩා අධිමාත්‍රාවකින් ගන්න යන්න එපා. අපිට අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. මේ ෆැකට්ස් අපිට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. බොක්ස් එකක් ගන්නවා නම් එහෙම ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට සල්ලි තියෙන විදිහට අනුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ළමයි මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා නම් පාලියෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේ බියුටි බ්ලොග් එකකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. See you next time. Bye bye.